ඊයේ මධ්‍යම රාත්‍රී 12ට ලංකා විදුලි බල මණ්ඩලයේ මාතාව අවසන් ගමන් ගියා. අපිටත් හුලම් තමයි. ACL එකෝෆ්ලෝ ෆෑන් නම් හැමෝටම හුලම්. ඉතාම කනගාටුවට කරුණ තමයි ජනපති ආණ්ඩු 1996 දී මේක ඈවර කරන්න හැදුවා. අපි මහා වැඩවර්ජනයකින් ඒක නවත්තලා දැම්මා. ඊට පස්සේ 2004 දී කරපු උත්සාහයත් අපි පරාජය කරා. 2022 දී ආණ්ඩුවම ගෙදර යවලා අපි ඒක නවත්තගත්තා. නමුත් අපේම කරපිටින් පැමිණි මේ කම්කරු ආණ්ඩුව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් විදුලි බල මණ්ඩලය කියන එකට අවසන් ඇණේ ගැහුවා. මේ විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේදී සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන, වරප්‍රසාද ආරක්ෂා වෙන කිසිදු නෛතික ලියවිල්ලක්වත් එකඟතාවයකට ඇවිල්ලා නෙමෙයි මේක අවසන් කරේ. ඊළඟට ඇනවුම් කරපු ගල්ලංගුරු භාවිතා කරලා තියෙනවා මේ වෙනකොට නැව් 9ක. ඒකෙදි පැහැදිලිවම හෙළිදරව් වෙලා තියෙනවා කෝටි 871 පාඩුවක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට පේනවා මේ පාඩුවත් ඊළඟට අප්‍රේල් මාසෙ ඉඳලා ඊළඟ කාර්තුව දක්වා වෙන එකේදී මේ ජනතාව මත පැටවෙනවා කියන එක. විදුලියට අත ගහලා තමයි හැම ආණ්ඩුවකටම ගෙදර යන්න සිද්ධ වුනේ. ඒ නිසා අපි දකිනවා මේ ඉදිරියේදී මේ විදුලි බිල් වැඩි වෙලා ජනතාවට මේක දරා ගන්න බැරි වෙන තත්ත්වයක් එනකොට අනිවාර්යෙන් මිනිසු පාරට බහි. එදාට මේක ආපහු හැරවීම සඳහා ඒ ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ඇතුව මේක ආපස්සට හැරවීම සඳහා අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියන එක තමයි අපිට පැහැදිලිවම කියන්න තියෙන්නේ.